ප්‍රොජෙක්ට් එකේ Godzilla page එකේ issue project එකට දාලා මිනස් ඩෙවලොප් කරගෙන යන අපේ ප්‍රොජෙක්ට් එකේ 31 වෙනි ටාස්ක් වීඩියෝ තමයි මම මේ ස්ටාර්ට් කරන අපිට දීලා තිබ්බේ product remove කියන product එකේ කාට් එකේ remove කරන part එක ගැන කතා කරන්න අපිට කියලා තිබ්බේ right මම මේ විදිහට මුලින්ම මම ස්ටාර්ට් එකක් ගන්නම් මෙතන මේ ෆන්ක්ෂන් එකක් මම ක්‍රියේට් කරගත්තා මෙතන delete from cart කියලා id එකත් එක්ක ඉම්ප්ලිමන්ට් වෙන්න ඊට පස්සේ මම මේ විදිහට ajax use කරලා දිනවා මෙතනින් ඊට පස්සේ if else එකක් ඇතුලේ if එකක් ඇතුලේ ඊට පස්සේ if else එකක් දාලා මම විදිහට normally ajax use කරලා දිනවා ඊට පස්සේ අපේ response එකත් එක්ක alert එකක් මම use කරලා දිනවා ඊට පස්සේ window එක reload වෙන්න කියලා මෙතනදී condition එකක් දීලා දෙනවා සහ alert එකක් දුන්නා මෙතන අපේ product එක remove වුණා කියන්නේ අපේ alert එකක් දුන්නා හරිද alert එකක් නැවත දීලා තියෙන මෙන්න response එක කියන්නේ මෙන්න remove කියන එක response කරන්න ඕනේ ඔය alert වෙන්න ඕනේ ඔතන කියලා තමයි ඔතන කියලා දෙන්නේ ඊට පස්සේ request එකක් දුන්නා open වෙන්නලු get method එකේ යවන්නේ අපි මෙන්න මේ delete from cart process.php කියන ෆයිල් එක right ඒකේ request එක send වෙන්න මේක ඇත්තටම cart එකත් එක්ක cart id එකේ තියෙන සියලුම දේවල් ටික remove වෙන්න කියලා තමයි අපි කියන්නේ හරි අපි පොඩ්ඩක් මේකේ මේ බටන් එකට දාලා part එකත් එක්ක පොඩ්ඩක් කතා කරගෙන යන්න මේකේ තියෙන මම මෙතන create කරගත්ත danger කියලා බටන් එකක් එක්ක danger කියලා බටන් එකක් create කරගත්තා මේ function එක on click එකක් දීලා ඒක ඇතුලේ ඔන්න හොඳට මෙන්න මේ වැදගත් point එක මේ function එක ඇතුලේ php tag එකක් open කරලා කෝ කරගෙන cart data එකේ cart id ඕකෙන් තමයි remove වෙනව නැද්ද කියලා තියෙන්නේ cart id එකකින් implement වෙන්න උඩ අපි remove අපි දැන් පොඩ්ඩක් මේක remove කරගෙන බලමු කොහොමද දැන් මෙන්න මගේ iPhone 17 Pro Max එකට දාලා එකක් තියෙනවා මම database එකට යන්න මම cart එකට යන්න මගේ database එකේ ඔන්න තියෙනවා මගේ එක ඔන්න 17 Pro එක කියන්නේ මෙන්න මේක මම කලින්ම delete කරලා තියෙන්නේ ඒ හින්දා මෙන්න මේ අන්තිමේට මම දාගත්තු හතර තමයි මේ තියෙන්නේ මේ කලින් ඇත්තටම delete remove කරපින්න තමයි මෙතන 17 ඉඳන් 31කට පෙන්නන්නේ ඔන්න මේ 31 වෙනි එක බලන්න දැන් මම මේක remove කරාම අපේ ID එකත් එක්ක ඔක්කොම ටික remove වෙන හැටි ඔන්නම remove කියන බටන් එක click කරා product remove from cart කියලා දෙන්න okay කරාම මේක remove වෙලා ගියා දැන් ගිහලා අපේ database එක ගිහලා refresh කරාම අන්න ඒක නැතිලා ගියා right කියන්නේ මේ ID එකෙන් තමයි අඳුරගන්නේ මෙන්න මේ relation එක දැන් මේක ඒකෙන් identify වෙනවා මෙන්න මේ ID එකට දාලා product එක මෙතනින් delete වෙන්න ඕනේ ඒක තමයි මෙන්න මෙතනදී පැහැදිලිවම අපි code එකකින් code කරගෙන තියෙන්නේ මේ මෙතන cart ID එක සහ මේ මෙතනින් ඒක පැහැදිලිවම කරලා දෙනවා අපි මේ code ID එකේ තමයි අපි සියලුම දේවල් මෙතන කරගෙන sorry cart ID එකෙන් තමයි මෙන්න මේ ඔක්කොම ටික කරගෙන ඉතින් ඕකෙන් පැහැදිලිවම මෙන්න connection එකක් include කරලා තිනවා අපි ඊට පස්සේ if set එකක් ඇතුලේ අපි else එකක් ඇතුලේ database එකේ remove වෙන්න ඕන delete from කියන query එක දාලා අපි දෙන්න සහ session sorry cart id එකට get method එක අපි මෙහා පැත්තෙන් අල්ලගත්තු එක මෙතනදී අපි get method එකෙන් අපි අපේ cart id එක අල්ලන්නේ මෙතනදී වෙන්නේ ඇත්තට මෙහින් වෙන්නේ process එක මෙහෙට හදලා මේ convert sorry process එක මෙතනින් දින එකක් තමයි මේ පැත්තෙන් මේ මෙතනදී product remove from cart කියන එක මෙතන remove වුණා. ඒ කියන්නේ මේක reload වෙනවා ඔයාලට ආයෙත් මම පෙන්නන්නේ මේක remove කරලා. ඔන්න බලන්න window එක reload වෙනවා. මම මේ product එක මෙතන remove කරනවා. ඔන්න බලන්න window එක මෙන්න මෙතන reload වෙනවා. right. ඔන්න දැන් ගිහලා බලුවොත් අපි database එක product id එක identify කරගත්තා. මේක remove වුණා කියලා. ඔන්න දැන් refresh කරාම අන්න ආක නැති වෙලා ගියා. right. එතන මේ cart id එකත් එක්ක තමයි අපි sorry product id එකත් එක්ක තමයි අපි සියලුම දේවල් මෙතන සිද්ධ වෙන්නේ. ඒත් මෙන්න මේ delete from cart එකට තමයි මෙන්න මේ cart id එක මෙතන දීලා දෙනවා. ඒක මේ මෙතනින් අපි මෙතන id එක මෙතන අපි include කරනවා. ඕක තමයි මෙන්න මේ id එක අපි plus දීලා මේ පැත්තෙන් අපේ id එක යවන්නේ මෙහෙට. right true වෙන්නලු request.set. ඉතින් ඔය කතාව තමයි ඔන්න remove එකේදී අපිට පැහැදිලි කරන්න දෙන්නේ මේක remove කිව්වට delete එකක් වෙන්නේ නැත්තනම කියන්නේ remove වෙනවා කියලා මේ query එකෙන් තමයි මේක ඇත්තටම
මම හිතනවා මේ කරපු දේ රිමූව් එකට දාලා කොටස පැහැදිලි නැති කියලා මම පොඩ්ඩක් විදිහට ප්‍රොඩක්ට් එකක් කාට් එකට ඇඩ් කරලා පොඩ්ඩක් රිමූව් කරලා පෙන්නන්නම් නැවත. ප්‍රොඩක්ට් දෙකක් විතර ඇඩ් කරලා පෙන්නන්න. කාට් එක අප්ඩේට් කරා මම මෙතනින් මේක ඇඩ් කරගන්න මේක. දැන් අපි මේ රිෆ්‍රෙෂ් කරන අපේ කාට් එකට ඇඩ් වුණා මේ ටික. දැන් අවසානයේ ඇඩ් වෙච්ච දේ මම මේ ඊට මගේ ඩේටාබේස් එකේ පෙන්නන්නම් මෙතන. ඔන්න තියෙන අපේ ඩේටාබේස් එකට දාලා කොටස. මේ 36 ඔන්න මම රිමූව් කරනවා මේක. ඔන්න රිමූව් කරලා දැන් අන්තිමේට දාපු එක. ඩේටාබේස් එක රිෆ්‍රෙෂ් කරාම ඔන්න ඔය අන්න කාඩ් IT ගන්න ගත්ත ගියයි. ඊළඟ එකත් රිමූව් කරා. ඔය විදිහට තමයි අතන රිමූව් එකේ process එක අපිට කරන්න පුළුවන්. මම හිතනවා මම මේ කරපු දේ ගැන පැහැදිලි නැති කියලා. මේක ඇත්තටම තිබ්බේ අපිට කාට් එකට දාලා රිමූව් එකේ processing ගැන පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න කියලා තමයි කියලා තිබ්බේ. ප්‍රොඩක්ට් එක රිමූව් වෙන එක ගැන තමයි අපිට කතා කරන්න කියලා තියෙන්නේ. මේකෙදි ඔච්චරයි අපිට කතා කරන්න තියෙන්නේ. මම හිතනවා මේ කතා කරපු දේ ගැන පැහැදිලි නැති නිසා මෙන්න මේ ප්‍රොඩක්ට් එකට අදාළ ෆන්ක්ෂන් එක මේ බටන් එකට ඔවර් ක්ලික් එක දාගෙන ඉඳන් මෙතන වැදගත්ම දේ. ඒක මම මෙතන btn dash outline එකත් එක දාපු මගේ බටන් එකෙන් මෙතන මේ විදිහට මම ක්‍රියේට් කරගෙන මම හිතනවා අද මම මේ කරපු දේ ගැන පැහැදිලි නැති කියලා. මම එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ඉතුරු එක්ස්ප්ලেইন ටික අරගෙන එන්න. එහෙනම් අදට මේ වීඩියෝ එක මම මෙතන ස්ටොප් කරනවා. ඊළඟ වීඩියෝ එකකින් මම ඉතුරු එක්ස්ප්ලেইন ටික අරගෙන එන්න.